family members, welcome to Bank Kavi Pooja YouTube channel. Hi ළමයි. ඉතින් අපි අද යනවා චූටි ගමනක්. චූටි ගමනක් කිව්වට මම සුදු පාටෙන් නම් ඉන්න නිසා ඔයාලා සමහර විට දැනගන්නේ මම කොහෙද යන්නේ කියලා. ඉතින් අපි අද යනවා පන්සල්. අපි එහෙනම් යන්. දැන් අපි ගොඩක් හවස් වෙලා යන්නේ. දැන් වෙලාව ඇවිල්ලා 5:00යි. මේකට මාර නිදහස් වෙනකත් නැහැ නේ අවුවත් නැහැ. නිදහස ගිහින් එන්නේ. අපි මැරතන් එකක් තිබ්බා හරිද තේ කැලේක. දැන් එහෙනට මේ මහන්සි අර කට්ටිය යනවා පිටිපස්සෙන්. එහෙනම් අපි යන්කො හොයලා තියෙන මාත් එක්ක යන්න. එහෙනම් අපි ඔය ටිකත් අනිත් යන් අපි වීඩියෝ එකට. අපි මේ යන පාර නම් මාර නිදහස් තියෙන්නේ. ඔය පළවෙනි මංගුව මේ යන්න තියෙන්නේ මාරම නිදහසක්. හරිම නිස්කලංකයි කුරුල්ලොන්ගේ කිචිපිචියත් එක්ක. අපි ගෙදරින් ආවේ 5ට වගේ. දැන් ගියා ඉතින් අය උඩට කියන නගින ගමන් තමයි අපි උඩ ටිකට මාර විදියට පේනවා මේ ඈත කඳු ටික ඉර බැහැගෙන යන විදිහම මාරම ලස්සනයි නිස්කලංකයි. අර රැහියුන්නවනේ ඒ කට්ටියගේ කටහඬ එනවා කිචි කිචි සද්ද එනවා. හසනිකන් තැඹිලි පාටයි වගේ ඔයාලටයි පේන්නේ. ඈතින් කඳු ටික මම දන්නේ කඳු මොනවද කියලා කඳු වලින් වට වෙලාමයි තියෙන්නේ. ඉතින් මාරම ලස්සන වලක් බලන්න ඉදිරියට. මේ ටික මාර ලස්සනයි හවසට. අර අමුතු සත්තු රැහැයියද ඔහෙද මම හිතන්නේ. උන් කෑ ගහනවා මාර ලස්සනයි ඉන්න මම වලට ඒ ලස්සන පෙන්නන්න. අපි දැන් ගොඩක් උඩට ඇවිල්ලා ඉන්නේ. තව චුට්ට දුරක් යන්න තියෙනවා. ඊට පස්සේ ඉතින් පන්සල තියෙන්නේ. අර කට්ටිය යනවා ඊට පස්සේ කතාවක්. එහෙනම් ඉතින් අපි යන් වලක් දෙන්න කොහොමද කියන්න. හවසට මාර නිදහස්. මේක රැට ලස්සනට තේවි. ඒ කඳු ටිකේනේ. එක් නිසා ගෙවල් වල ලයිට් එක දාලා ලස්සනට තේම වලට පෙන්නන්න ගිහින් යනකම. සමහරවිට අනේ මේ වීඩියෝ එක හරි අමුතුයි නිකන් නිල් පාටට පේනවා බ්‍රහස්පතියෙන් අකුවගේ. තව චුට්ටු දෙයක් යන්න තියෙනවා. ඔයාලා දන්නවා ඉතින් දැනට මම කොහෙද ඇවිල්ලා තියෙන්නේ කියලා. මම ඇවිල්ලා තියෙන්නේ ඒ කියන්න ඕනේ නෑ නේද? එහෙනම් අපි යන්. මේ ටිකේම මාර නිදහස්. මට ඔයාලට එක වචනින් කියන්න තේරෙන්නේ නෑ. ඇඟට හරිම කූල් ගතියක් දැනෙනවා. ඒ වගේම අර සතු අය කෑ ගහනවා. හවසට මාරම ලස්සනයි. වැඩි කට්ටියක් නෑ නිදහස්. නිදහස් ඇවිල්ලා නැහැ. මේ ඉතින් අපි යන පාර තව චුට්ටයි තියෙන මේ අන්තිම මංගුව. අපි දැන් නම් උඩමඩකට ඇවිල්ලා තියෙනවා. ඔය අපිට හම්බෙන දෙවෙනි කඩේ. ඔතන උඩහ තමයි විහාරය තියෙන්නේ. ඔය ටික මං දැන් කීව තව කවදානේ ලස්සන කියලා. අනේ ඇත්තටම ලස්සනයි. මං ඉතින් කියලා මගේ කට හරිදෙනවා දැන් ඔයාලා. ඔන්න ඉතින් අපි දැන් පන්සලට ආවා. ඔය තමයි පන්සලේ මුල්ම තැන ටික. දැන් ඉතින් අපි උඩ ටිකටත් යන්න ඕන. ඔයාලට මතක ඇති මම මුලින්ම YouTube vlog එක පටන් ගත්තේ මේ පන්සලේදීමයි. ඉතින් එදා ඉඳන් මම අද වෙනකන් ඔයාලට වීඩියෝ ගේනවා. පාදිතුරු උත්තමං බුද්ධෝ යෝ කලිතෝ දෝසෝ බුද්ධෝ කමතු තන් මමන් නමාමි බුද්ධං තං සත්තා සදාං කී අවීරා කායෝති බුද්ධෝ සකලෝ සුගන්ධෝ ගච්ඡන්ති සබ්බේ මරණං අහන්තේ සාදු 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 ස්වක්කාතෝ ධම්මෝ සම්දිත්තිකෝ අකාලිකෝ ඒයිපස්සිකෝ උපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ හේති ධම්මං ජීවිත. දැන් ඉතින් අපි පළවෙනිම මළුවට ඇවිල්ලා තියෙන්නේ. අපි ඒ ඔක්කොම ඕන කරන පූජා ඒ දේවල් ටික අපි මෙතන තමයි හදාගන්නේ. අපි දැන් නම් මේ මල් වට්ට ටික හදනවා. මෙතන ටිකක් එළියමත් හින්දා පොඩක් කරවලට වෙන්නේ ගණන් ගන්න එපා. මන්ත්‍යාමි සුගතං ලෝකජෙට්ටං නරාසබං උපදිත්තේන දීපේන සමදන්තිනාසිලෝ. ලස්සනයි. ඔයාලට පේනවා ඇති මේ කොච්චර ලස්සනයිද කියලා. මම ඇත්තටම මේ ගැස් දෙකෙන් දැක්ක හින්දා මට ඔයාලට කියන්න තේරෙන්නේ කොච්චර ලස්සනයිද කියලා.
හිතට මාර සැහැල්ලුවක් දැනෙන මන් දන්නේ මොන ප්‍රශ්නෙද කියලා. හිතෙන්ට આવම නිකන් ප්‍රශ්න මත කියලා හිත සංසුන් වෙලා යනවා. බලන්න අපි උඩට ඉඳන් කවුරුවත් ඉඳියේ නැහැ. අපි විතරයි මේ ටිකේ ඉඳියේ. මෙතනින් පල්ලෙහා මේ කලුතෙන් හදලා තියෙන මෙතනින් පල්ලෙහා ඒ ටික මාර ලස්සනට පේනවන්න බලන්නකෝ. අපේ ගෙවලුත් ඇති මේ හරියේ පල්ලෙහා මාර ලස්සනට පේනවා. රැට ලයිට් එහෙම ඔය මම සූම් කරලා තරම් බැලුවා. දැන් උඩ ටිකට ඇවිල්ලා ඉන්නේ. මෙතන මාර ලස්සනයි. වලට පේනවනේ. මාරම ලස්සනයි මේ ටික. දැන් අපි චෛත්‍ය ළඟට යන්න හදන්නේ. එහෙනම් අපි උඩට යන්කෝ. මේ ටික කරවල හින්දා එච්චර පේන්නෙත් නෑ මාව. මල්ලේකුත් තියනවා දැන් යන්න. සරණ සම්පන්නෝ සුගතෝ ලෝක විජුවනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති බුද්ධං ජීවිතං යාව නිබ්බානං ගච්ඡාමි ඒත බුද්ධාති ජාතේත බුද්ධානාගතා ඒ බුද්ධ අහන්නන්තාමි සබ්බදානක්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරන්නේ තේන සත්‍ය වච්චේන හෝතු මේ ජය මංගලං උත්තමං උත්තමං බුද්ධෝ කලිතෝ දෝසෝ බුද්ධෝ කමතු තං මමං නමාමි බුද්ධං තං සත්තා සදාං කීය වීරා කායෝ චිකුජ්ජෝ සකලෝ දුගන්ධෝ ගච්ඡanti සබ්බේ මනං ආංච සාදු 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 ස්වක්කාතෝ ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඊපස්සිකෝ පනයි. මේ රෑ මාරම ලස්සනට මේ උඩ චෛත්‍යයට හඳ පේනවා. ඔයාලා බලන්නකෝ මාරම ලස්සනයි හඳ. දැන් නම් ඉතින් අපි උඩ ටික වැඳලා දැන් පල්ලෙහාට යන්න තමයි හදන්නේ. එහෙනම් අපි පල්ලෙහාට යමු. සිද්ධ මහ බබුරන්කන් ඉතිවර කතර ගම දෙවියනුත් එදැනැති සිද්ධ පත්තිවරහ දෙවියෝ පත්‍ර කාලී දේවි ගණපති සිද්ධ සිල්ලකම හැම දෙවියෝ මේ සැමට දිගා සිදති සාදු සාදු සාදු. ඉතින් අපි උඩ මළුව හැමදලි වරයි අපි දැන් පල්ලෙහාට යනවා. පල්ලෙහාට ගිහිල්ලා පහළ පූජාවක් තියන කෙනවා. ඒක තියලා එහෙනම් අපි ගෙදර යනවා. එහෙනම් අපි පල්ලෙහාට යමු. එහෙනම් අද අපි වීඩියෝ එක ඉවර කරනවා. ආයෙත් දවසක හම්බ වෙමු. බයි.